ඔන්න එහෙනම් අද කතාවේ 9 වෙනි කොටස අරන් ආවා. කතාව කියවලා හොඳයිද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. අස්සර් හින්දම තුවාල වෙලා එයාම සද්ද නොකර බෙහෙත් දාන හැටි කිසි හිරිකිතක් නැතුව අනේ මන්ද මට තේරෙන්නේ නැහැ. අස්සර් ඉල්ලන්නේ මගෙන් මගේ අයිතිය ආදරයක් නෙමේනේ. ඇයි ඒ? මිනුට ලොකු සුසුමක් හෙළුණා. සර් කොහොම කිව්වත් සර්ුත් අනිත් කොළඹ ලොකු සල්ලිකාරයෝ වගේ ඇති. සර් හදන්නේ සර්ගේ උවමනා එපාකම් මගෙන් පිරිමහන්න වගේ. ඒකනේ අයිතියක් ඉල්ලන්නේ. මගේ අයිතිය අරන් ඉවර වෙලා එයා යන්නේ. ඉන්න තැනක්වත් ආපහු හොයාගන්න බැරි වෙන්න. මට වෙන්නේ ඇල්ලකින් සැනලා මැරෙන්නම තමයි. මම මේ දෙන්නගෙන්ම බේරෙන්න ඕනේ. මෙහෙම විනාශ වෙනවට වඩා හොඳයි. කල්පනාවෙන් හිටපු විනෝගේ මූණට ආස් ඇඟිල්ලකින් තට්ටු කළා. කෙල්ල ගැස්සිලා ආස්ගේ මූණ දිහා බලලා කකුල දිහා බැලුවා. තාම විනෝගේ කකුල ආස්ගේ කකුල උඩ. මුළු ඇඟිල්ලකුයි කකුලෙන් භාගයකුයි සුදු එළුම් පටි වලින් වැහිලායි තිබුණේ. ඒකත් පිළිවෙලට. විනෝ කකුල දිහා බලන් ඉද්දි ආස් විනෝගේ මූණ දිහා බලන් ඉන්නවා. මං හින්දා නේද විනෝ මෙහෙම උනේ? ආස් අහද්දිම විනෝ ආස්ගේ කකුල උඩින් කෙල්ලේ කකුල අරන් හිටගත්තා. විනෝ කලින්ටත් වඩා වේදනාවෙන් කොර ගහන්න ගද්දී ආස් නැගිටලා ඇවිත් කාමරේ දාලා විනෝ ළඟට ඇවිත් විනෝව හරහට වඩාගෙන කාමරෙන් එළියට අරන් ගියා. මාව බිමින් තියන්න සර්. කවුරු හරි දකි. අනේ තියන්න සර්. ලොකු සර් දැක්කොත් අපිව මේ දැන් වත්තෙන් පන්නයි. විනෝ කොච්චර කිව්වත් ආස් විනෝව හරහට උස්සගෙනම විනෝලා ඉන්න කාමරයට අරන් යද්දී සාවිත්‍රි කුස්සේ ඉඳන් දුවගෙන ආවේ. සර් මගේ කෙල්ල. සාවිත්‍රි අඬ ආස්ගේ මූණ දිහා බලන්න ගත්තා. විනෝ ඇඟිල්ල තුවාල කරන් ඉන්නේ සාවිත්‍රි. මෙයාට නැගිටින්න දෙන්න එපා. ඇවිදින්න බැහැ කකුල උඩ තුවාල වෙලා. කොරක ගහන නිසායි මම මේ උස්සන් ආවේ. සාවිත්‍රි පැදරුකුත් බිම ලද්දී ආස් නැවතත් සාවිත්‍රිට නොපෙනෙන්න විනෝගේ නළල සිපගෙන පැදුර උඩින් තිබ්බේ. විනෝ රවාගෙන අහක බලන් ඉද්දී විනෝව පැදුරෙන් නැල කරපු ආස් ටිකක් වෙලා විනෝ දිහා බලන් ඉඳලා කාමරෙන් එළියට ගියා. සාවිත්‍රි ටිකක් වෙලා ගිහින් විනෝ ළඟින් නිින්ද ගත්තා. ඒත් විනෝට නම් නිින්ද හලකටවත් ආවේ නැහැ. විනෝ කල්පනා කරේ තමන්ට වෙන්න යන විනාශය ගැන. මට කොයි වෙලේ හරි අස්සර් කරදර කරනවා. කොහොමත් මං එයා ළඟට කැමැත්තෙන් ආවේ නැත්නම් බලෙන් හරි මාව ගන්නවා කියලා කිව්වනේ. මම මොකද්ද දෙයියනේ දැන් කරන්නේ? බංගලාවෙන් පැනලා යන්නද? එහෙම ගියත් මං වෙන කාට හරි අහු වෙලා විනාශ වෙයි. නැත්නම් ගෙදර ගියොත් අස්සර් ඇවිත් මාව බලෙන්ම අරන් යයි. අනේ මම මොනවද දැන් කරන්නේ දෙයියනේ? කොයි වෙලේ හරි අස්සර් මාව බන්නා කරොත් මගේ හීනයේ හැම දෙයක්ම ඉවරයි. ඒක නම් අනිවාර්යයෙන්ම වෙනවමයි. ඊට පස්සේ අන්නත් ගහලා පන්නයි මාව ගෙදරින්. මොන විදිහක් හිතුවත් මට ගැලවීමක් නම් නැහැ. මට අස්සර් නම් ඕනෙම නැහැ. එයා අතින් මට විනාශ වෙන්න බැහැ කීයටවත්. විනෝ නොනිදම කල්පනා කරන්න ගත්තා. පැය ගාණක් කල්පනා කරපු විනෝ අන්තිමේ තීරණයක් අරන් අමාරුවෙන් පැදුරෙන් නැගිට ගත්තේ ජීවිතයේ ලොකු තීරණයක් අරගෙනයි. මං කවදාවත් අස්සර් අතින් විනාශ වෙන්නේ නැහැ. මට සර් දෙනවද තව විඳින්න බැහැ. ඊට වඩා හොඳයි විනෝ තනියම තොල් මතුරු කුස්සියේ දොර අරන් එළියට බැස්සේ එළියෙන් දැනුණ තද සීතලත් විඳගෙනයි. කොරක ගහම පුංචි කැලෑ පාරක් දිගේ විනෝ ඉස්සරහටම ගියේ. මග දිගට තියෙන ගල්වල හැපි වැටි මුළු ඇඟම තුවාල කරගෙන. කකුලේ තුවාලෙත් ගල්වල හැප්පිලා වේදනා දිදී ලේ ගලද්දී විනෝ හොඳටම අඬ ඔළුවටත් අත් දෙකෙන් ගගහා ඒ පාර දිගේ දිගටම යන්න ගත්තා. මහරෑ කරුවලේ වැටි ගල්වල හැපි දිග කොණ්ඩෙත් කඩාගෙන ඔළුවට අත් දෙකෙනුත් ගහ විනෝ පොඩි පාරක් දිගේ ගිහින් හම්බ වෙච්ච උස කන්දක් උඩට පඩ ගන්න ගත්තේ ඈතින් පේන දිය ඇල්ල ගාවට යන්නයි. කන්ද මුදුනට ආපු විනෝ දියසෙවල මිදුණු ගල් දිගේ ලිස්ස වතුරට වැටි දිය ඇල්ල මුදුනටම ආවා. ඇල්ල මුදුනටම වෙලා ඇල්ල පල්ලෙහා බලද්දී විනෝට මතක් වුණේ සාවිත්‍රිවයි. මට සමා වෙන්න අම්මේ. අස්සර් මට වත දෙනවා. අම්මේ යා මාව විනාශ කරන්න හදනවා. අස්සර් අතින් මට විනාශ වෙන්න බැහැ දෙයියනේ.
එයා මට උගලන්න බැරි තරම් වද දෙනවා. ඒ වඳ විදිනවට වඩා හොඳයි මට කියාගෙන විනු අඬ ඇල්ල බලගෙන ඔබලන්ම ඇල්ලෙන් පහළට පැන්නේ ජීවිතෙන් සමුගන්න හිතාගෙනයි. ඒත් විනු පනිනවත් එක්කම එකපාරටම ඇල්ලෙන් පහළට ආපු අතකට විනුගේ එක අතක ඇඟිලි හරිය අහුවුනේ විනු නොහිතපු විදිහටයි. විනු උඩ බැලුවේ මැරෙන්න හදපු තමන්ව අල්ලගත්තේ කවුද කියලයි. විනු බයෙන් උඩ බැලුවත් ඇල්ලි ගලන වතුර අතරින් ඇල්ල උඩම මුලින් අතට දිගා වෙලා ඇල්ලෙන් පල්ලෙහා බලන් තමන් අල්ලන් ඉන්නේ මුහුණේ ඡායාවක් මිසක් ඒ කවුද කියන්න විනුවට පෙනුනේ නැහැ. ඒත් විනු දැඟලුවේ තමන්ව අල්ලන් ඉන්න අත අතෑරලා ඇල්ලට වැටෙන්නමයි. ඒත් ඒ ශක්තිමත් අත විනුගේ ලිස්සලා යන ඇඟිලි ටික හයියෙන්ම අල්ලන් හිටියා. කවුද මේ මට මැරෙන්න දෙන්නේ නැත්තේ? ඒ උඩ ඉන්නෙත් මාව ගොඩ අරන් විනාශ කරන්න හදන කෙනෙක්ද? නැහැ වෙන්න බැහැ. මේ උඩ ඉන්න මනුස්සයා පුළුවන් තරම් දඟලන්නේ මාව උඩට ගන්නයි. විනු තව ටිකක් වතුර අතරින් උඩ බලද්දී උඩ හිටපු කෙනාගේ අනිත් අතත් පල්ලෙහාට ඇවිත් විනුගේ අතින් අල්ලගත්තේ. අමාරුවෙන් කියලා විනුවට තේරුණා. මේ වෙද්දි ලාහඳ එළියක් තිබුණට කඩා හැලෙන වතුර මිස වෙන කිසිම දෙයක් පෙනුනේ නැහැ. මේ අතර උඩ ඉන්න කෙනා විනුව ගොඩ ගන්න ලොකු උත්සාහයක යෙදෙනවා. ඒ අත් දෙකම විනුගේ එක අතකින් අල්ලගෙන. දැන් ඒ අත් දෙකම මාව අල්ලගෙනනේ ඒ කෙනත් එක්ක මාව පහළට ඇදිලා આવොත් මේ මනුස්සයාත් මාත් එක්ක ඇල්ලෙන් පහළට වැටෙනවනේ. කවුද මේ මාව වැටෙන්න නොදී මාත් එක්ක පැරෙන්න හදන කෙනා? විනු අන්තිමේ අනිත් අතිනුත් ඒ අත් දෙක එල්ලුණා. ඒකම විනුව හිමින් උඩට ඇදෙන්න ගත්තා. වේගයෙන් පහළට කඩා හැලෙන වතුරක් මැද උඩ ඉඳන් පහළ ඉන්න කෙනෙක්ව උඩට ඇදලා ගන්න එක ලේසි වැඩක් නෙමෙයි කියලා විනුවට තේරුණා. අනිත් එක උඩ ඉන්න කෙනත් අවදානමේ කිසි දෙයක් අල්ලගන්නේ නැතුව උඩ ඉන්න කෙනා ලෙස්සිලා විනුත් එක්කම ඇදිලා ඇවිත් පල්ලෙහාට ආවොත් කියලා විනුවට හිතෙන්න ගත්තා. ඒ හින්දමයි විනු ඒ අත ගස්සන්නවත් නැතුව ඒ කෙනාට තමන්ව උඩට අදින්න දීලා හෙල්ලෙන්නවත් නැතුව හිටියේ. එමින් උඩට ඇදෙන විනු කීප සැරයක්ම උඩ බැලුවත් ඒ හැම සැරේම විනුගේ නහය කටේ වතුර ගිහින් කැස්ස එන්න ගත්ත නිසාම විනු බිම බලන් ඇස් දෙක පියාගත්තා. ඒ අතර ඒ අත් දෙකේ එලිලා හිටපු විනු උඩට ඇදිලා ගියා. ගොඩට ගත්ත විනු වැස්පියන් නිද්දිම හරහාට උස්සගෙන ගිය ඒ කෙනා විනුව ගල් පොත්ත උඩින් තිබ්බා. මේ වෙද්දි දිය ඇල්ලේ අයිස් වගේ සීතල වතුරෙන් තෙමිලා හිටපු විනු අවට පරිසරයෙන් දැනෙන තද සීතලත් එක්ක දියෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ වෙවුලමිනුව හිටියේ. ඒත් විනු වෙවුලම තමන්ව බේරගත්තේ මූණ දිහා ඇස් ඇරලා හොඳටම බැලුවේ ලාහඳ එළියෙනුයි. හඳ එළියට හරියට නොපෙනුනත් තමන් ළඟට වතුර ඉඳගෙන හොඳටම තෙමිලා සීතලේ වෙවුල හති අරින්න අස් කියලා විනුවට පෙනුණා. "අස්සර්" විනු මහා හයියෙන් අස්ගේ නම කියද්දි අස් හති තදා විනු දිහා බැලුවා. "තමුසෙට මොනවදෝයි වෙලා තියෙන්නේ? මැරෙන්න හැදුවේ?" අස් කේන්තියෙන් විනු දිහා බැලුවේ අතපොත් උස්සගෙනයි. "ඉතින් ඇයි සර් මාව බේරගත්තේ? මට මැරෙන්න දෙන්න තිබුණනේ. මං සර්ගෙන් බේරෙන්න බැරි නිසයි ඇල්ලෙන් පල්ලෙහාට පනින්න හැදුවේ. සර්ව මාව බේරගන්න කියලා තේරුණා නම් එවෙලෙමයි මං සර්ගේ අත අතෑරලා වතුරට පනිනවා" කියලා කෑ ගහගෙන විනු අස්වපු අතක් විනුගේ අතකින් හයියෙන් එහාට කරලා ඇල කරලා හිටපු ගල් පොත්ත උඩින් එකපාරටම නැගිට්ටේ මහා හයියෙන් අඬයි. "තමුසෙයි දුවන්නේ ඇල්ලට පනින්නද?" කියාගෙන සායිමත් ඇල්ල පැත්තට දුවන්න හදපු විනුගේ අතකින් ඇදලා අරන් විනුව අස්ගේ පපුවට හිර කරගත්තා. "කියනවා විනු ඇයි තමුසෙ මං හින්දා මැරෙන්න හැදුවේ?" අස් සීතලේ වෙවුලන විනුගෙන් ඇහුවේ විනුගේ මූණටම ලං වෙලයි. මට ඔයා වද දෙනවා සර්. ඔයා රිද්දනවා මට. ඒ දෙන වද මට දරාගන්න බැරි වේදනාවක්. ඒ වගේම මට සර්ගෙන් විනාශ වෙන්නත් බැහැ. ඒත් ඔයා මාව බලෙන් විනාශ කරන්නයි හදන්නේ. එහෙම වෙනවට වඩා හොඳයි සර් නමුත් මේ ඇල්ලෙන් පැනලා මැරෙන එක." ඇල්ල පැත්ත පෙන්න ඒ පැත්තට දුවන්න හද කෑ ගහන විනුගේ
කම්බුලක් කරන් අස්ගේ කම්බුලකට තද කරගනිද්දී විනු දැඟලුවේ අස්ගෙන් බේරිලා දුවන්නයි. මාව අතහරින්න සර්, මට මැරෙන්න දෙන්න. විනු කියනවත් එක්කම අස් විනුගේ කම්බුලට අස්ගේ කම්බුල තවත් තද කළා. තමුසෙ මැරෙන්න හැදුවේ මං නිසා නම් මං තමුසෙට කීයටවත් මැරෙන්න දෙන්නේ නැහැ විනු. මං තමුසෙට වද දුන්නේ උහුලගන්න බැරි තරම්. එහෙනම් අද ඉඳන් ආයි කිසිම දවසක මං තමුසෙට වද දෙන්නේ නැහැ. මට තමුසෙව ඕනෙත් නැහැ. අඩුම ගානේ මං තමුසෙ දිහා බලන්නෙවත් නැතුව ඉන්නම් කියාගෙනම අස් විනුගේ උරිස් දෙක උඩින් අත් දෙක තියලා ඒ මූණ දිහා බැලුවා. මං තමුසෙගෙන් ඈත් වුණොත් තමුසෙ මැරෙන්නේ නැහැනේ. විනුගේ මූණ දිහාම බලන් අස් අහද්දී විනු අස්ගේ මූණ දිහා නොබලා හක බලා ගත්තා. මං දිහා බැලුවේ නැති උනාට කමක් නැහැ. මෝඩි මැරෙන්න හදන්නේ නැහැ කියනවා විනු. ඈත් වෙන්න සර්, එතකොට මං මැරෙන්නේ නැහැ. විනුව අහක බලාගෙන කියද්දී අස් විනුව අල්ලන් හිටපු උරිස් දෙකෙන් අත ඇරියා. තමුසෙ හිතුවක්කාරයි, අහංකාරයි විනු. මෙතෙන්ට වෙලා සීතල බෙවුලු ඉඳලා වැඩක් නැහැනේ. එනවා යන්න කියාගෙන අස් විනුව ඉස්සර කරගනිද්දී වතුරේ ගල් අතරේ අඩි තියපු විනු කීප සැරයක්ම වැටෙන්න ගියත් ඒ හැම සැරේම අස් විනුව අල්ලගන්න හැදුවත් විනු අස්ට විනුවගේ අතකින්වත් අල්ලන්න ඉඩ දුන්නේ නැහැ. තමුසෙට හොඳටම තුවාල වෙලා විනු ඇඟ පුරාම ලේ. ඇල්ල ගාවින් ඇවිත් කන්ද බහිද්දී හොඳ එළියට දෙන්නවම පැහැදිලිව පේන ගනිද්දී අස් කිව්වත් විනු ආනකටවත් නොගෙන කොරක ගහ වැටි වැටි පහළට එන්න ආවා. ටික දුරක් පහළට යද්දී නිකමට වගේ පිටිපස්ස බලද්දී විනු දැක්කේ කොරක ගහ එන අස්වත්. එයාට ඕනේ දෙයක් වුණද මට මොකද කියලා හිතාගෙන ආපහු පස්ස නොබලම වැටි වැටි බංගලාවේ ලොකු ගේට්ටුව ළඟටම ඇවිදුනේ විනු නතර වුණා. මේ වෙද්දී අන්තම් මහ සෙලී වැටිගෙන එමිනුයි තිබුණේ. එනවා අස් ලොකු ගේට්ටුවෙන් යන්න කතා කළත් විනු බැලුවේ එහා කෙළවරේ තිබුණ පොඩි ගේට්ටුව දිහා. වැඩකාරයන්ට යන්න තියෙන්නේ අතන ගේට්ටුවෙන්නේ සර්, මං එතනින් ඇතුළට යන්නම් කියාගෙන විනු පොඩි ගේට්ටුව පැත්තට යන්න ගියා. පොඩි ගේට්ටුවෙන් වත්තට ඇතුළු වුණ විනු අමාරුවෙන් කොරක ගහ කුස්සිය පැත්තේ එළිය නාන වතුර ටැංකිය ළඟට ගිහින් සීතලේම වතුර පහල්දි කීපයක් ඇඟට දාගත්තේ හිතෙත් ගතෙත් විඩාව නිවා ගන්න හිතාගෙන. බාල්දිය පැත්තකින් තියලා තෙත බේරි බේරිම කුස්සිය දොරකඩට ඇවිත් කලින් එළියට යද්දී බාගෙට අඩවල් කරපු දොරත් අරගෙන කුස්සිය ළඟ තියෙන සාවිත්‍රි නිදාගෙන ඉන්න කාමරේ දොරකඩට ගිහින් විනු හිටගත්තා. දොරකඩ හිටගෙන ඉන්න විනු සාවිත්‍රි දිහායි බලන්න ඉන්න ගත්තේ. තුවාල වුණේ ඇයි කියලා ඇහුවම මම මොනවද අම්මට කියන්නේ? මම මැරෙන්න ඇල්ලෙන් පනින්න ගියා කියලාද? මං අම්මට එකයි එහෙම දුකක් දෙන්න හැදුවේ. මුරුගා, තව පොඩ්ඩෙන් මම මැරුණා නම් මගේ අම්මා කොහොම ඌලන්නද? අසර් ඔයා හින්දායි මේ ඔක්කොම. විනු සාවිත්‍රි ළඟින් එහාට ගිහින් තෙත ඇඳුම් මාරු කරන් පැදුරේ ඇලුනේ ලේ ගලන තුවාල වගේම මුළු ඇඟම ඇඳුම් ගද්දි කෙඳිරියකින් නගිමිනු. පැදුර එහාට මෙහාට හැරි හැරි විනුව නිදා ගන්න කොච්චර උත්සාහ කළත් විනුවට නිදිමත නම් දැනුනේවත් නැහැ. ඇඟ පුරාම දැනෙන ඉවස ගන්න බැරි වේදනාව කෙඳිරි ගඟා විනුව පැදුරේ දඟලද්දී සාවිත්‍රි කලබලෙන් නැගිටලා විනුව දිහා බැලුවා. ඇයි විනුව දඟලන්නේ? සාවිත්‍රි අහද්දිම විනුව අඬන්න ගත්තා. ඉවසන්න බැරි තරම් මුළු ඇඟම රිදෙනවා අම්මා කියාගෙන අඬ විනුව සාවිත්‍රි මූණ දිහා බලාගෙන හිටියා. විනුව අඬද්දී සාවිත්‍රි නැගිටලා කාමරේ බල්බ් එක දාලා විනුව ළඟට ලං වෙලා විනුව දිහා හොඳට බැලුවා. මේ මොකද මේ විනු මුළු මූණම හිරිලා හැමදාම නේ කියාගෙන සාවිත්‍රි විනුවගේ ඔළුවටත් අත තියලා බැලුවා. හොඳටම උණ විනු. විනුව ළඟින් වාඩි වුණ සාවිත්‍රි විනුවගේ නළලට ආපු අත තියලා මූණ පුරා තියෙන සීරෝම් තුවාල දිහා බැලුවා. මොකද්ද උනේ කියනවා විනු. මං නිදාගත්ත ටිකට අම්මා මං පිච්ච මල් හොයන්න ගිහින් මේ වත්තේ තියෙන ගලක් උඩ නිගමට නැග්ගා. ඒ ගලේ පාසෙ තිබිලා ඉස්සල වැටුණා අම්මා. විනු සාවිත්‍රියට බොරුවක් කියලා මූණ අනිත් පැත්තට හරව ගත්තා. සමා වෙන්න අම්මා, අම්මට බොරු කියන්නේ මං හිතකින් නෙමෙයි.
අම්මා මම පුංචි කාලේ කිව්වා මට මතකයි මට විනාශයක් වෙයි කියලා. ඒක තමයි අම්මා අද මට වෙලා තියෙන්නේ. මේ බංගලාවේ මහත්තුරු මං දිහා බලන්නේ මහා අමුතු විදිහට. පස්සට නම් මාව සෙල්ලම් බඩුවක් වගේ. විනු සාවිත්‍රි විනුගේ අතකින් හොලව කතා කරද්දී විනු කල්පනාවෙන් මිදුණා. ඇයි අම්මා මං කිව්වා ලොකු සර්ට ඔයා හොඳටම තුවාල කරගෙන කියලා. දැන් එළිය වැටිලානේ තියෙන්නේ. ඩිස්පෙන්සරි ඇරලා ලෑස්ති වෙන්න බෙහෙත් දාන්න යන්න. ඩිස්පෙන්සරි ගිහින් බෙහෙත් දාන්න. සල්ලි ගව අම්මා ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට යන්න. පැහෙන්න නැතුව ඉන්නවා ළමයෝ. ලොකු සර් මට සල්ලි දුන්නා. එමින්සරේ නැගිටින්න දැන් ඉතින් යන්න. අමාරුවෙන් නැගිටපු විනු සාවිත්‍රිත් එක්ක ඩිස්පෙන්සරියට ගිහින් තුවාල බෙහෙත් ගත්තා. කාලය සති 2ක් ගෙවිලා ගියා. බංගලාවේ මහ ගේට්ටුව ළඟදී දැකපු අස්ව විනු අද වෙනතුරු දැක්කේ නැහැ. කොහොමත් අස්සේ දයින් පස්සේ බංගලාවේ හිටියෙත් නැහැ. අනිත් ගෙවුණු සති දෙකේම ටී ෆැක්ටරි එක වෙනුවෙන් කාලය ගත කළා. මීට දවස් 5කට විතර කලින් සෝනු නෙත් එක්ක රණ්ඩු වෙලා බංගලාවෙන් යන්න ගියා. නෙත් පුංචි ඒන්ජල් එක්ක තනි වුණා. දැන් උදේ ෆැක්ටරි එකට ගිහින් හවස නෙත් ගෙදර එන්නේ හොඳටම බීලා. වකින් නොබී ආදාට බංගලාවේ කොහේ හරි අඳුරු තැනකට වෙලා නෙත් බොන්න ගන්නවා. විනු තුවාල හොඳ වෙච්ච ගමන් බංගලාවෙන් පිට වෙන්න සිතාන සිටියත් ඒන්ජල් නිසා විනුවට බංගලාවෙම රැඳෙන්න වුණා. අද නුවර එළියට අඳුරු දවසක්. සමහර විට අද දවසම අවුවක් පායන්න නැති වෙයි. කොහොමත් දැන් දෙසැම්බරේනේ සීතල වැඩි අවුව අඩුයි. සිතමින් උදේ පාන්දරම ආරුත් එක්ක මල් කඩන්න යන විනු Tamante එහාට වෙන්න තියෙන ලීක් සහ කැරට් වගාවන් දිහා බල ආරුව ඉස්සර කරගෙන ආරුගේ පිටිපස්සෙන් පියවර වැන්නා.